හායි ඉතින් කොහොමද ඔයාලට? ටික දවසකට පස්සේ මට හිතුණා මගේ වීඩියෝ එකකට වොයිස් එකක් කරන්න ඕනේ කියලා. මොකද මගේ YouTube channel එකේ මම දාලා තියෙන මගේ ෆැමිලි එකේ අයගෙන්, එතකොට මගේ හස්බන්ඩ්ගෙන් මට හම්බුන සර්ප්‍රයිස් ඒ වගේ දේවල් විතරයි. මම මගේ යාළුවෝ ගැන කිසිම වීඩියෝ එකක් මං හිතන්නේ තවම පුකුත් දාලා නැහැ. ඉතින් මට හිතුණා මගේ යාළුවෝ ගැනත් දෙයක් කියන්න ඕනි කියලා. මොකද එහෙම කිව්වේ නැත්තම් ඒක වැරදි වගේ හැඟීමක් මට දැන් හිතෙනවා. මුලින්ම පටන් ගත්තොත් අපේ ජීවිතේට කාලෙන් කාලෙට ඉතින් එක එක යාළුවෝ එනවනේ. ඉතින් මාව ගත්තොත් මේ ගෙවෙන්නේ මගේ 29 වෙනි අවුරුද්ද. ඉතින් මේ 29 වෙනි අවුරුද්ද වෙද්දි මට ප්‍රයිමරි ක්ලාස් එකේ, ඊට පස්සේ O level ක්ලාස් එකේදී, ඊට පස්සේ A level වලදී, ඊට පස්සේ කැම්පස් එකේ එතනින් එහාට ගියාම ওই විදිහට යාළුවෝ ගොඩාක් එක තැන් වලින් එකතු වුණා. කියන්න සතුටුයි. අදටත් ඉතින් ඒ යාළුවන්ට අනේ හලෝ කියලා මැසේජ් එකක් දැම්මත් අද නැතත් හෙට හරි රිප්ලයි එකක් එනවා. මම මෙහෙම කියන්නම්, මේ වෙද්දී මගේ යාළුවෝ ගොඩ දෙනෙක් එක්ක ඉගෙන ගන්න, එහෙම නැත්නම් මැරි කරලා පිටරට ගිහින් ඉන්නේ. එතකොට අපිට හැමතිස්සෙම හම්බෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි අර යාළුකම් මේ විදිහටම තියෙනවා. ඒකට කියන්න ඕන කියන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම YouTube channel එකේ දාලා තියෙනවා මට හම්බෙච්ච Bright to be party. හැබැයි මම යාළුවන්ගෙන් හම්බෙච්ච Bright to be party ගැන මුකුත් කියලා නැහැ. මට මගේ වෙඩින් එක තියෙන්නේ හෙට නම් අද රෑ මට මගේ යාළුවෝ ටික, ඒ කියන්නේ ඒ මගේ O level ක්ලාස් එකේ යාළුවෝ ටික, O level කියන්නේ 6 වසරින් නම් හිටපු කට්ටිය, එයාලගෙන් කෝල් එකක් එනවා. ඒ වෙද්දි සමහරට එයාලට පාන්දර 2යි 3යි එහෙම. කියන්නේ එයාලා ලංකාවේ නැහැ. හැබැයි මට කතා කරලා ගොඩක් වෙලා මාත් එක්ක කතා කරා. ඉතින් ඒකම මට ඇති. ඒක ඇත්තටම මට පාටි එකක් වගේ තමයි. මොකද එයාලට මාව මතක් වුණා. එයාලට ගොඩක් වැඩ තියෙන අස්සේ මාත් එක්ක කතා කරා. ඉතින් ඒකට ඇත්තටම thank you. අනිත් එක කියන්න ඕනේ මගේ කැම්පස් එකේ යාළුවෝ බදුල්ලේ ඉන්නවා, අලුත්ගම ඉන්නවා. එච්චර දුර ඉඳන් කෙනෙක් කට්ටියටම එකතු වෙලා පාටි එකක් arrange කරන්න බැරි හින්දා මං වෙනුවෙන් අපේ ගෙදර ඇවිල්ලා ඉතින් කතා බහ කර ඉඳලා කොහොම හරි ඒගොල්ලන්ගෙනුත් එක පාටි එකක් නැතත් ඒක ඇත්තටම ලොකු මං හිතන්නේ ඒකට මට නමක් කියන්න තේරෙන්නේ නැහැ. ඒක වෙන්නේ යාළුකම කියලා කියන්නේ. තමන්ගේ වැඩ තියාගෙන තව කෙනෙක් වෙනුවෙන් පැය ගාණක් වැය කරනවා කියන එකත් ඒක ඇත්තටම ඔයාලට thank you ඒකට. ඊට පස්සේ ගත්තොත් මගේ A level ක්ලාස් එකේ යාළුවෝ, මේ යාළුවෝ ටික එකතු වෙලා මට පාටි එකක් දුන්නා. Bright to be party එකක්. ඉතින් ඔයාලා කට්ටියටත් ඇත්තටම thank you. මගේ Bright to be party එකේ හින්දාම thank you කියනවා නෙමෙයි, මේ හැම කෙනෙක්ම ඇත්තටම මගේ ජීවිතේට මාරම විශේෂයි. මොකද මං වෙනුවෙන් එක විනාඩියක් හරි යාළුවගේ කාලේ කැප කරපු එකට මට හරිම සතුටුයි. අදටත් ඉතින් අපි යාළුකම ඒ විදිහටම තියෙන එක ගැන මට සතුටුයි. ඒ වගේම කියන්න ඕනේ මං කිව්වනේ මේ 29ක් වෙන මගේ ජීවිත කාලෙදී මට අවුරුදු 20 ඉඳන් ගත්තොත් එහෙනම් මට හිතන්නේ අවුරුදු 20 ඉඳන්ම මගේ යාළුවන්ගෙන් මට බර්ත්ඩේ සර්ප්‍රයිස් හම්බුණා. ඒ වීඩියෝස් මං ඔයාලට ඉස්සරහට ගේන්නම්. අවුරුදු 20 දී හම්බෙච්ච බර්ත්ඩේ සර්ප්‍රයිස් එක තමයි ඒක හොඳම සර්ප්‍රයිස් එක. මේ ලොකු හොටෙල් එකක ලොකුවට arrange කරපු ලොකු පාටි එකක් නෙවෙයි ඒක. හැබැයි ඒක මං හිතන්නේ ඒක රියල් සර්ප්‍රයිස් එකක් විදිහට මට හම්බුණා. මම මේ වීඩියෝ එක ටිකක් දිග වෙන හින්දා තමයි ඒක දාන්න නැත්තේ. මම ඊළඟ වීඩියෝ එකේ එක විතරක් අරගෙන එන්නම්. ඒ වගේම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ වගේම තව දෙයක් මට තව පොඩ්ඩක් එක අමතක වෙනවා. මගේ වෙඩින් එක වෙද්දී, ඒ කියන්නේ ගිය අවුරුද්දේ මාර්තු වෙද්දී මගේ යාළුවෝ දෙන්නෙක්ම ප්‍රෙග්නන්ට් වෙලා හිටියා. ඒ දෙන්නටම බබාලා හම්බුණා පෙබරවාරි අන්තිම කාලෙදී. I think එයාලට මගේ වෙඩින් එකට එන්න බැරි වුණාත් එක යාළුවෙක් එයාලට එච්චර වැඩ තියෙද්දිත් එයාගේ හස්බන්ඩ්ව එයා වෙනුවෙන් මගේ වෙඩින් එකට එව්වා. මං කොහොම හරි එවනවා කියලා. ඉතින් thank you ඒකටත්. ඒ වගේම අනිත් යාළුවත් ඒ වගේ තමයි මට ගොඩාක් උදව් කරා එක දේවල් කියන්නේ උපදෙස් දීලා එහෙම. ඉතින් ඔය දෙන්නටත් thank you. මම මෙතනදී කිසිම කෙනෙක්ගේ නමක් සඳහන් කරේ නැහැ. මොකද එක්කෙනෙක්ගේ හරි මට කියන්න අමතක වුණොත් එහෙම ඒක මං කරන ලොකු වැරැද්දක් වෙන හින්දා.
ඉතින් ඔයත් මේක බලන කෙනෙක් නම් දැන් ඔයාටත් ඇත්ති හොඳ යාළුවෝ ඔයාගේ ජීවිතේට හම්බුණා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිත් එක මට කියන්න කෙනෙක්ට ජීවිතේ සල්ලි දීලා ගන්න බැරි එකම දෙයක් තමයි හොඳ යාළුවෝ කියලා කියන්නේ. මොකද තව කෙනෙක්ට තමන්ව හරි විශේෂ කෙනෙක්, හරි හොඳ කෙනෙක් කියලා දැනෙන හැඟීමම ඒක හරි ලොකු දෙයක්. ඉතින් ඔයත් ඒ වගේ කෙනෙක් වෙන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකේ ආයිත් හම්බ වෙමු. එතකන් ගිහින් එන්නම්.